අයිබෝවන් තාරලංකා YouTube නාලිකාවට ඔබ සැම සාදරයෙන් පිළිගන්න. මේ නාලිකාවේ පරමාර්ථය බෞද්ධ සම්ප්‍රදායන් අතර මිත්‍ර සංഭാෂණයක් ඇති කිරීමටයි. ඔබ දන්නවා අපි සාමාන්‍යයෙන් ප්‍රසිද්ධ හීනයානික නැත්නම් තේරවාදී රටක් විදිහට නමුත් ඇත්ත වශයෙන් 5 වෙනි සියවසේ ඉඳලා 12 වෙනි සියවස දක්වා අපේ තවත් ඉතාම ප්‍රබල බෞද්ධ සම්ප්‍රදායක් අපේ ජීවමානව තිබුණා. ඒ මහායාන සම්ප්‍රදාය. මහායාන සම්ප්‍රදාය 12 වෙනි සියවසෙන් පස්සේ වගේ අතුරුදහන් වුණා. ඒක අපේ මුළු බෞද්ධ සම්ප්‍රදාය දිහා බලපුවම විශාල පාඩුවක්. දැන් අද මේ වෙනකොට පසුගිය අවුරුදු 20 විතර වගේ වැඩ කටයුතු නිසා මහායාන සම්ප්‍රදාය ඊටාම හෙමින් නැවත අවදි වෙන බවක් පේනවා අපේ රටේ. ඉතින් මේ අවස්ථාවේදී ඒ අවදි වීමට උදව්පදව් කිරීම අතහිත දීම මෙම නාලිකාවේ එක මූලික පරමාර්ථයක්. දැන් මේ සම්ප්‍රදායන් අතර සංഭാෂණය ඇත්ත වශයෙන්ම එක තරංගයක් නෙවෙයි මිත්‍ර සංഭാෂණයක් විය යුතුයි. ඒක තමයි බෞද්ධ සම්ප්‍රදාය. ඒතර මේ නාලිකාවේ පරමාර්ථය විවිධ සම්ප්‍රදායන් අතර මිත්‍ර සංഭാෂණයක් විද්වත් සංഭാෂණයක් ඇති කිරීම. මේ යටතේ අපි ඔබට හමු වෙයි විවිධ බෞද්ධ විද්වත්තු විවිධ ආකාරයේ පුහුණු වෙන අය විවිධ සම්ප්‍රදායන් තුළ පුහුණු වෙන අය ගුරුවරු මේ නාලිකාවේදී ඔබට දේශන කතා බහ සංഭാෂණ වශයෙන් හමු වේ. ඉතින් තරලංකා බෞද්ධ නාලිකාවේ මුල්ම හමුව නැත්නම් මුල්ම වැඩසටහන ඔබට ඉදිරිපත් කරන්නේ බර්ට්‍රම් ජී ලියනගේ කියන බෞද්ධ විද්වතා. එතුමා ඇමරිකාවේ ටෙම්පල් විශ්වවිද්‍යාලයේ දර්ශන ශූරිය උපාධිය ආචාර්ය උපාධිය හදාරමින් මේ වෙලාවේ ඉන්නේ. නමුත් ඔහු ලංකාවේ බොහෝ කාලයක් වැඩ කරා බෞද්ධ විද්වතෙක් විදිහට බෞද්ධ විශ්වකෝෂයේ නියෝජ්‍ය කර්තෘවරයෙක් විදිහට වැඩ කරා. පේරාදෙණිය කැලණිය විශ්වවිද්‍යාලවල මහායාන සම්ප්‍රදායන් ගැන ඉගැන්වුවා. ඒ වගේම ඔහු බොහෝ කාලයක් ලංකාවේ බෞද්ධ සම්ප්‍රදායන් අධ්‍යයනය කරන පර්යේෂණිකයෙක් විදිහට විශේෂයෙන් මහායාන සම්ප්‍රදාය අධ්‍යයනය කරන පර්යේෂකෙක් විදිහට කටයුතු කරලා විශාල ප්‍රමාණයක් පර්යේෂණ පත්‍රිකා නිකුත් කරලා තියෙනවා. එතකොට බර්ට්‍රම් ජී ලේනගේ මහත්මයා මුලින්ම බලාපොරොත්තු වෙන්නේ මහායාන සම්ප්‍රදාය පිළිබඳ මූලික හැඳින්වීමක් ඔබට ඉදිරිපත් කරන්න. එය යම්කිසි සංഭാෂණ වාර කීපයක් ඔස්සේ ඉදිරිපත් කරන්නටයි යෝජනා වෙලා තියෙන්නේ. එතකොට අද මුල්ම සංഭാෂණය නැත්නම් මුල්ම දේශනය බර්ට්‍රම් ජී ලියනගේ මහායාන දර්ශනය පිළිබඳව. එහෙනම් නැවතත් ඔබව අද පළවෙනි වැඩසටහනට තරලංකා YouTube නාලිකාව සාදරයෙන් පිළිගන්නවා. අයිබෝවන් මහායානය යනු කුමක්ද කියලා ලංකාවේ පාඨකයන්ට හඳුන්වා දීම පිණිස එක්තරා විදියකට වීඩියෝ මාලාවක් කරන්නට ඕනේ කියලා මට ලොකු කාලයක් තිස්සේ බලාපොරොත්තුවක් තිබුණා. මේ වීඩියෝ මාලාව පටන් ගන්නේ අන්නේ බලාපොරොත්තුවේ පළවෙනි අදියර විදියට. මම මේ වැඩසටහන කරන්න ඕනේ කියලා හිතුනහම ඉස්සල්ලාම කලේ ලංකාවේ මාත් සමග සංනිවේදන කටයුතු කරන මට හිතවත් කියන අයගෙන් මම ඇහුවා මහායානය පිළිබඳව ඔබට මොන වගේ අදහසක්ද තියෙන්නේ? මහායානය පිළිබඳව ඔබට මොන වගේ ප්‍රශ්නද තියෙන්නේ කියලා. මම මුලින් කල්පනා කළේ ඇත්තටම එක වීඩියෝවක් කරලා මේ ප්‍රශ්න සේරටම උත්තර දීලා ඊළඟ වීඩියෝවේ ඉඳලා මහායානය යනු කුමක්ද කියලා පැහැදිලි කරගෙන මහායාන ඉගැන්වීම් වලට එන්න. නමුත් මට ප්‍රශ්න 50ක් විතර ලැබුණා. ඒ ප්‍රශ්න 50 දිහා බලනකොට මම කල්පනා කරේ මට මේ හැඳින්වීම එක වීඩියෝ එකකින් කරන්න බෑ. ඒ නිසා මම කල්පනා කළා වීඩියෝ 4ක් විතර මම භාවිත කරනවා මහායානය යනු කුමක්ද කියලා හඳුන්වා දීම සඳහා. ඒ අනුව මම අද මේ පළවෙනි වීඩියෝවේදී සිදු කරන්නේ මහායානය කියන වචනේ තේරුම අපි කොහොමද තේරුම් ගන්න ඕනේ කියන එක පැහැදිලි කරන්න. මම මෙතනදී උත්සාහ කරනවා මහායානය කියන වචනයට අද වෙනකොට ලෝකේ තියෙන භාවිත තේරුම මොකක්ද කියලා පැහැදිලි කරලා දෙන්න. ඇයි මම එහෙම කියන්නේ? මහායානය සහ ඕනෑම වචනයක් මෙහෙම තමයි මහායානය කියන වචනයට කාලෙන් කාලෙට විවිධ ආකාරයේ අර්ථකථන අර්ථ නිරූපණ ඉදිරිපත් වෙලා තියෙනවා. මම අද මේ කතා කරන්නේ
වර්තමාන භාවිතය තුළ මහායානය කියන වචනේ තේරුම් ගන්නේ කොහොමද කියන කාරණය. මෙතනදී මට මේක පැහැදිලි කරන්න පුළුවන් එක සරල ක්‍රමයක් තමයි මහායානය සහ තේරවාදය කියන මේ වචන දෙක එක්තරා විදියකට බුදුදහම දෙකට බෙදෙන සංකල්ප දෙකක් හැටියට හඳුනාගෙන තිබීම. තවත් විදියකින් කියනවා නම් දහම් පාසල් අධ්‍යාපනයේ ඉඳලා පාසල් අධ්‍යාපනයේ වේවා විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ වේවා මේ හැම තැනකම බුදුදහම හඳුන්වා දෙනකොට බොහෝ අය කරන දෙයක් තමයි බුදුදහම ප්‍රධාන කොටස් දෙකකට කැඩෙනවා. එකක් මහායාන අනිත් එක තේරවාද. ඔන්න ඔය විදිහට තමයි පැහැදිලි කරන්නේ. මෙන්න මේ පැහැදිලි කිරීම නිසා අපට හැඟීමක් ඇති වෙලා තියෙනවා තේරවාද සහ මහායාන කියලා කියන්නේ එක්තරා විදියකට අන්ත දෙකක්. හරියට කළුයි සුදුයි වගේ, වමයි දකුණයි වගේ, හොඳ නරක වගේ මේ විදිහට එක්තරා විදියකට බෙදීමක් මේ දෙක ඇතුළේ නිරූපණය වෙනවා කියන එක. තවත් විදියකින් කියනවා නම් මහායානයේ විරුද්ධ පාර්ශවය තමයි තේරවාදය, තේරවාදයේ විරුද්ධ පාර්ශවය තමයි මහායානය. මෙන්න මේ අදහස තමයි සමස්තයක් වශයෙන් ජනතාවගේ ලංකාවේ ජනතාවගේ ඔළුවේ තියෙන්නේ. එහෙම බලනකොට ඒ අයට කිව්වහම ඔන්න දැන් මම මහායානය කියලා දෙන්න යන්නේ. ඔන්න අපි මහායාන බුදුදහම හදාරන්න යන්නේ. අපි මහායාන බුදුදහමට අනුව ජීවත් වෙන්නයි යන්නේ කියලා. ඒ අයට හැඟීමක් එනවා අපි තේරවාදයට වටහැනි දෙයක් කරන්න හදනවා කියලා. තේරවාදයට විරුද්ධ දෙයක් කරන්න හදනවා කියලා. මම මුලින්ම පැහැදිලි කරන්නට ඕනේ මේ අවබෝධය සම්පූර්ණයෙන්ම පදනම් විරහිතයි. මගේ හිතවතෙක් ඉන්නවා සුනිල් ශාන්ත කියලා. සුනිල් ශාන්ත භාවිත කරන එක්තරා යෙදුමක් තියෙනවා තක්කාලි බෝල්ටනයි වගේ කියලා. ඇත්තටම මට හිතෙනවා මේ මහායානය සහ තේරවාදය කියන වචන දෙක තක්කාලි බෝල්ටනයි වගේ කියලා. ඒ මොකද මේ දෙක එහෙම ගලපන්න බෑ. මේ දෙක ගලපන්න බෑ. තේරවාදයේ විරුද්ධ පදය මහායානයේ නෙමෙයි. මහායානයේ විරුද්ධ පදය තේරවාදයේ නෙමෙයි. අපිට කියන්න පුළුවන් ඕනනම් මහායානයේ විරුද්ධ පදේ හීනයානය කියලා. එතකොට ඔබයි එතකොට හීනයානය කියන්නේ තේරවාදය නෙමෙයිද? නෑ ඒක එහෙම නෙමෙයි. හීනයානය කියන්නේ තේරවාදය නෙමෙයි. හීනයානය යනු අහවල් සම්ප්‍රදාය කියලා ඓතිහාසික වශයෙන් කිසිදු සම්ප්‍රදායක් හඳුනාගත්තු බවට අපිට දකින්න ලැබෙන්නේ නැහැ. ඒතර හීනයානය කියන්නේ තේරවාදය නෙමෙයි නම් එහෙනම් තේරවාදය මොකද්ද? ඒතර මහායානය මොකද්ද? මම හිතනවා මේක පැහැදිලි කරගන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි මහායානය කියලා කියන්නේ එක්තරා විදියකට ප්‍රතිපත්ති පූර්ණය කරන ක්‍රමයක්. සරලව කියනවා නම් බුදුදහම අනුගමනය කරන්නට පුළුවන් එක ක්‍රමයක් තමයි මහායානය කියලා කියන්නේ. හීනයානය කියන්නේ අනිත් ක්‍රමයට. එතකොට තේරවාදය කියන්නේ මොකද්ද? තේරවාදය කියලා කියන්නේ සම්ප්‍රදායක්. තේරවාදය කියන්නේ සම්ප්‍රදායක්. එතකොට සම්ප්‍රදාය කියන්නේ එක දෙයක් බුදුදහම අනුගමනය කරන විදිය නැත්නම් බුදුදහම අනුගමනය කරන පිළිවෙල කියන්නේ තව දෙයක්. අපි ඉස්සල්ලාම මේ පිළිවෙල කියන එක තේරුම් කරගමු. යම් කිසි පුද්ගලයෙක් විශ්වාස කරනවා නම් රහත් වීම තමයි වැදගත්ම කාරණය. ඒ නිසා සියල්ල අතහැරලා දාලා සියලු දේ අමතක කරලා දාලා කොහොම හරි රහත් වෙන්නට ඕනේ. අදම රහත් වෙන්නට ඕනේ. ඒ තමයි මගේ එකම නිෂ්ඨාව. ඒ තමයි බුදුදහමේ එකම බලාපොරොත්තුව කියලා හිතලා ඒ අනුව ක්‍රියා කරනවා නම් මම මේ කියන්නේ සංසාරේ පෙරම් පුරාගෙන ගිහිල්ලා රහත් වෙනවා කියන එක නෙමෙයි. අදම රහත් වෙන්න මේ භවයේදීම රහත් වෙනවා කියලා හිතාගෙන එහෙම කටයුතු කරනවා නම් අනිත් සියල්ල අමතක කරලා දාලා මම ඒකත් වැඩිපුර එකතු කරන්නට ඕනේ. අනිත් සියල්ල අමතක කරලා දාලා ඒ සඳහාම කැප වෙනවා නම් අන්න එතන තමයි හීනයානය කියන්නේ. එතකොට මහායානය කියන්නේ මොකද්ද? මහායානය කියලා කියන්නේ මේ අදහස ප්‍රතික්ෂේප කිරීමක් නෙමෙයි. මම බරපතල විදියට කියන්නේ මේ අදහස ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. මේ අදහසද ඇතුළත්ව කවුරු හරි කෙනෙක් පිළිගන්නවා නම් මම සංසාරයේ සැප විඳලා ඊට පස්සේ මෛත්‍රී බුදුහාමුදුරුවෝ දැකලා නිවන් දකින්න ඕනේ. එහෙම නැත්නම් කවුරු හරි කෙනෙක් හිතනවා නම් මම පසේ බුදු වෙලා නිවන් දකින්නට ඕනේ. කවුරු හරි කෙනෙක් හිතනවා නෑ මම සම්මා සම්බුද්ධ වෙලා නිවන් දකින්නට ඕනේ. කොටින්ම කියනවා නම්
තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියකින් මන් නිවන් දකින්න ඕනේ කියලා හිතනවා නම් අන්න ඒ තමයි මහායාන කියන්නේ. ඒතර මහායාන කියන්නේ මොකක්ද? මහායාන කියන්නේ මේ හැමෝටම එන්න පුළුවන්, හැමෝටම එකතු වෙන්න පුළුවන් තැන තමයි මහායාන කියලා කියන්නේ. මේක මම කියන අර්ථකථනයක්ම නෙමෙයි. මහායානය පිළිබඳ ඓතිහාසිකව බැලුවොත් පරණම විදිහේ අර්ථකථනයක් අපිට හම්බෙන්නේ අෂ්ටසහස්‍රිකා ප්‍රඥා පාරමිතා කියන සූත්‍රයේදී. අෂ්ටසහස්‍රිකා ප්‍රඥා පාරමිතා සූත්‍රයේදී බොහොම පැහැදිලිව කියනවා මේකට මහායානය කියලා කියන්නේ මේක මහායානයක්. මේක වචනාර්ථයෙන්ම මහායානයක්. හැමෝටම මේකට ගොඩ වෙන්න පුළුවන්. මේක ඉඩ තියෙන්නේ මේ කීප දෙනාට විතරයි කියලා සීමා සහිත කරලා නැහැ කොහෙවත්. දැන් මේකට ගොඩ වෙන්න පුළුවන් හැමෝටම. ඉතින් කවුරු හරි කෙනෙක් මේ සමස්ත චිත්‍රය දිහා බලලා මේක භයානකයි කියලා අර්ථකථනය කරලා නෑ මේක බොහොම බරපතල කාරණයක්. මේ විදිහ නිසා මිනිස්සු සංසාරේ දිග්ගස්ස ගන්නවා, සංසාරයේ අනතුරේ වැටෙනවා. ඒ හින්දා මේ සියල්ලම අතහැරලා දාලා රහත් වීම විතරයි කියන තැනට මේ මිනිස්සයාපත් වෙනවා නම් ඒ තුලින් පවණක්ම නිවන් දකින්න ඕනේ කියලා හිතනවා නම් ඒකම කරනවා නම් ඒකම ප්‍රොමෝට් කරනවා නම් එහෙම නැත්නම් ඒ තමයි නිවැරදි බුදුදහම කියලා තැන ඉඳන් කතා කරනවා නම් අන්න එතන හීනයානේ ගොඩ නැගෙනවා. නමුත් තේරවාදී සම්ප්‍රදාය ගත්තත් තේරවාදී සම්ප්‍රදායේ අපි අතීතයේ ඉඳලාම පුරුදු පුහුණු වෙලා හිටියේ තුන්තරා බෝධියකින් එක්තරා බෝධියකින් නිවන් දකින්නවා කියන කාරණේ. මෛත්‍රී බුදුහාමුදුරුවෝ දැකලා නිවන් දකින්නවා කියන කාරණේ අපේ සිංහල සාහිත්‍යයේ අපට ඕන තරම් හම්බ වෙන කාරණයක්. ඒතකොට එහෙම දේවල් බලනකොට තේරවාදය කියන්නේම මහායානය ඇතුළේ. ඒ නිසා තේරවාදය සහ මහායානය කියන්නේ එකිනෙකට වෙනස් වූ සංකල්ප දෙකක් නෙමෙයි. මම දන්නවා දැන් මම මෙහෙම කියනකොට ඔබ හිතයි අපි දන්න මහායානය එහෙම නෑනේ. අපි දන්න මහායානයට අනුව හැමෝම බුදු වෙන්න ඕනේනේ. ඒතකොට රහත් වෙලා නිවන් දකින්නවා කියන එක ඒගොල්ලෝ පිළිගන්නේ නෑනේ. රහත් වීම කියන එක ඒගොල්ලෝ දකින්නේ රහතන් වහන්සේ ඒ රහතුන් වහන්සේ එතනින් පිරිහෙන්න පුළුවන් කියලානේ. එතකොට එහෙම එකක් නෙමෙයිද මහායානය කියන්නේ කියලා ඔබ මගෙන් අහાવી. ඒවා ඇත්තටම ඒ හැම ප්‍රශ්නයකටම මම උත්තර සපයනවා. නමුත් මේ පළවෙනි වීඩියෝවේදී මට ඒ හැම ප්‍රශ්නයකටම උත්තර සපයන්න බෑ. මට කියන්න පුළුවන් දේ තමයි මේවා හැම එකක්ම එක්තරා විදියකට වැරදි අවබෝධයත් එක්ක ආපු දෙයක්. වැරදි අවබෝධයත් එක්ක ආවේ. මහායානය කියන එක ඇතුලේ එහෙම දකින්නේ නැහැ. උදාහරණයක් විදියට අකීෂ හාමුදුරුවෝ මේ බුදුදහම තේරවාද මේ මහායාන බුදුදහම ටිබෙටයට හඳුන්වා දීමට සහ ටිබෙටේ ව්‍යාප්ත කිරීමට බරපතල විදියට ක්‍රියා කරපු දැවැන්ත චරිතයක් තමයි අතීෂ හාමුදුරුවෝ. අතීෂ හාමුදුරුවෝ බොහොම පැහැදිලිව පෙන්වලා දෙන දෙයක් තමයි බෞද්ධයන්ට අරමුණු හතරක් තියෙනවා. මොනවද අරමුණු හතර? සමහරව විශ්වාස කරනවා මේ භවගාමී සසර තුල සැප විඳින්නට ඕනේ කියලා. ඒ සැප විඳින්න ඕනේ කියලා හිතාගෙන ඒ අය බෞද්ධ ආගම බුදුදහමට එනවා. බුදුදහම ඇතුලේ තියෙන වත්පිළිවෙත් අනුගමනය කරමින් ක්‍රියාත්මක වෙනවා. තවත් පිරිසක් ඉන්නවා. ඒ අයට රහත් වෙන්න ඕනකම තියෙනවා. ඒ අය රහත් වෙන්න ඕනේ කියන හැඟීමෙන් මේ බුදුදහම ඇතුලේ ක්‍රියාත්මක වෙනවා. තව පිරිසක් පසේ බුදු වෙන්න ඕනේ කියන හැඟීමෙන් ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ සියලු දෙනාට ගැළපෙන ආකාරයට මේ බුදුදහම කියන එක අවස්ථාවක් සපයන තැන බවට පත් වෙන්නට ඕනේ. බුදුදහම ඇතුලේ මේ සියලු දෙනාට ගමන් කරන්න පුළුවන් එක්තරා ආකෘතියක් රාමුවක් හදලා දෙන්නට ඕනේ. අන්නේ ආකෘතිය රාමුව හදලා දීම තමයි මහායානය කියලා කියන්නේ. ඒතර මහායානය කියන්නේ මෙන්න මේ විදියට පුළුල්ව මේ සියලු දෙනාට එන්න පුළුවන් විදියට බුදුදහම අර්ථ විවරණය කරගෙන ඉදිරියට පවත්වාගෙන යාම. දැන් ඔබට තව ප්‍රශ්න ගණනාවක් මතුවේ. මෙහෙම නෙමෙයිනේ අපි අහලා තිබුණේ මහායානය කියන්නේ විනය විරෝධී, මහායානය කියන්නේ සම්ප්‍රදාය විරෝධී, අපිට වඩා වෙනස්. මේ වගේ බොහෝ කතන්දර ඔබ අහලා ඇති. නමුත් මෙහෙම හිතන්න. දැන් ඔබ හිතනවා නම් බුදුදහම සම්ප්‍රදායට අනුව බෙදනවා කියලා. සම්ප්‍රදායට අනුව බෙදනවා කියලා හිතුවොත් එහෙම ලෝකෙ මහායාන තේරවාද කියලා සම්ප්‍රදාය දෙකක් බෙදන්න බෑ. එහෙම බෙදන්න බෑ. ඔබට සම්ප්‍රදාය හැටියට ගත්තොත් එහෙම ප්‍රධාන සම්ප්‍රදායන් තුනක් හම්බ වෙනවා. මේ ප්‍රධාන සම්ප්‍රදායන් තුනම හම්බ වෙන්නේ විනය පාදක කරගෙන. එතකොට තේරවාදය කියන එක ඔබට දකින්න පුළුවන් එක්තරා විදියකට විනය සම්ප්‍රදායක්. තේරවාදී විනය කියලා. ඒකට එහෙම තේරවාදී විනය සම්ප්‍රදායක් කියලා හිතුවොත් එහෙම
චීනයේ අපිට හම් වෙනවා ධර්මගුප්ත විනය කියන එක. එතකොට ඒ අය ධර්මගුප්ත විනය අනුගමනය කරන වෙනම විනය සම්ප්‍රදායක්. ටිබෙටේදී අපිට හම් වෙනවා මූල සර්වාස්තිවාදී විනය කියන එක. එතකොට මූල සර්වාස්තිවාදී විනයට අනුව ටිබෙට් බුදුදහම පෙළගස්වලා තියෙනවා. මෙන්න මෙතනදී ඔබ හිතයි තේරවාදී අපි තමයි මේ විනය හරියටම පිළිවෙලට රැකගෙන ආවේ අනිත් සම්ප්‍රදායන් මේ විනය විකෘති කළා. මේ විනය ලිහිල් කරගත්තා. මේ විනය නීති හලාගත්තා කියලා. නමුත් ඇත්තටම ඒක එහෙම නෙමෙයිනේ. ඇත්තටම මේ අනිකුත් සම්ප්‍රදායන් තේරවාදී සම්ප්‍රදාය වගේ නෙමෙයි අනිකුත් සම්ප්‍රදායන් විනය නීති තව තවත් දැඩි කරගත් එකයි උනේ. තේරවාදී සම්ප්‍රදාය ගත්තොත් එහෙම තේරවාදී සම්ප්‍රදාය ඇතුලේ භික්ෂුන් වහන්සේලාට විනය නීති 227ක් තියෙනවා. භික්ෂුණීන් වහන්සේලාට විනය නීති 311ක් තියෙනවා. එහෙමයි තේරවාදයේ තියෙන්නේ. නමුත් අපි ධර්මගුප්ත විනයට ගියොත් එහෙම ධර්මගුප්ත විනය ඇතුලේ භික්ෂුන් වහන්සේලාට ශික්ෂාපද 250ක් තියෙනවා. භික්ෂුණීන් වහන්සේලාට ශික්ෂාපද 348ක් තියෙනවා. එතකොට ඒගොල්ලෝ කරලා තියෙන ශික්ෂාපද වැඩි කරගන්න එක, ශික්ෂාපද හලා ගන්න එක නෙමෙයි. අපි ටිබෙටේට ගියොත් ටිබෙටේ තියෙන මූල සර්වාස්තිවාදී විනය, මූල සර්වාස්තිවාදී විනයට අනුව භික්ෂුන් වහන්සේලාට විනය ශික්ෂාපද 253ක් තියෙනවා. භික්ෂුණීන් වහන්සේලාට ශික්ෂාපද 364ක් තියෙනවා. එතකොට මේ සම්ප්‍රදායන් දෙකම සිදු කරලා තියෙන්නේ එක්තරා විදියකට විනය ශික්ෂාපද තව තව එකතු කරගෙන ඒක තව තව දැඩි කරගන්න එක මිසක ඒවා ලිහිල් කරගන්න එක නෙමෙයි. මූලික විනය ශික්ෂාපද හැටියට ගත්තොත් එහෙම පරාජිකා සංඝාදිශේෂ ආදී ප්‍රධාන ශික්ෂාපද මේ හැම විනය සම්ප්‍රදායක් ඇතුළේම ඒ විදිහටම භාවිත වෙලා තියෙනවා. ඒ නිසා මේ සම්ප්‍රදාය හැටියට ගත්තත් මේ සම්ප්‍රදායන් එහෙම විනය ලිහිල් කරගෙන කඩාගෙන පිඳගෙන ගියේව නෙමෙයි. ඒ නිසා ඒකත් මම පැහැදිලි කිරීමක් කරන්නට ඕනේ. ඒ පැත්තෙන් එහෙම බලන්න යන්න එපා කියන එක. දැන් මම කියවනේ මහායානය කියලා කියන්නේ එක්තරා විදිහකට ප්‍රතිපත්තියක්, එහෙම නැතුව සම්ප්‍රදායක් නෙමෙයි. ලෝකයේ බුදුදහම කියන එක මේ සම්ප්‍රදායන් වලට කඩනකොට එක විදියක්, මහායානය හීනයානය කියලා කඩනකොට තව විදියක්. එහෙම බලනකොට අපි තේරවාදීන් හැටියට හීනයාන කියලා කඩන්න බෑ. තේරවාදයේ ඇතුලේ බොහෝ දුරට තියෙන්නේ මහායාන ලක්ෂණම තමයි. දැන් මම කතා බහ කරන්නම් මෙන්න මෙහෙම දෙයක්. දැන් මේ වීඩියෝවේදී මට කියන්නට ඕනුනේ අංක 1ටම මහායානය පිළිබඳව ලංකාවේ දුර්මත ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒකට මේ දුර්මත ව්‍යාප්ත වෙලා තියෙනවා කියලා කාරණේදී ඔබට හිතෙන්න පුළුවන් ගින්නක් නැතුව දුමක් නගින්න බෑනේ. එහෙනම් මේ දුර්මත පිටිපස්සේ මොනවා හරි ඇත්තක් තියෙන්න පුළුවන්නේ. මොකක්ද ඒ ඇත්ත? මොන වගේ ඇත්තක්ද මේ දුර්මත පිටිපස්සේ තියෙන්නේ කියලා ඔබට හිතෙන්න පුළුවන්. ඔබට ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. ඒක මම පැහැදිලි කරන්නම් මෙන්න මෙහෙම. මේ දුර්මත ඇතිවීම ලංකාවේ අපිට පමණක් සිද්ධ වෙච්ච කාරණයක් නෙමෙයි. මේ දුර්මත ඇතිවීම තත්කාලීන ලෝක දැනුම් පද්ධතිය තුල බිහි වෙච්ච එක්තරා ආකාරයක ගැටලුවක්. මම මේක වැඩි දුරට පැහැදිලි කරන්නම් මගේ දෙවෙනි වීඩියෝවේදී මම උත්සාහ කරනවා මහායානයේ ප්‍රභවය පිළිබඳව සාකච්ඡා කරන්න. එතකොට මම මේ කාරණා නැවත වතාවක් මතු කරලා කියන්නම්. නමුත් දැනට මම මේක මෙහෙම පැහැදිලි කරන්නම්. අපේ බෞද්ධ සම්ප්‍රදායෙත් තියෙනවා, ජෛන සම්ප්‍රදායෙත් තියෙනවා අන්ධයෝ අලියව දැකපු විදිය පිළිබඳ කතාවක්. අන්ධයෝ අලියා දැක්කේ කොහොමද? අන්ධයෝ මොකද කරේ? අලියාගේ එක එක ශරීර කොටස් අතගාලා බැලුවා. එක එක ශරීර කොටස් අතගාලා බලලා ඒ අය කිව්වා අලියා වංගෙඩියක් වගේ, අලියා කොස්සක් වගේ, අලියා කුල්ලක් වගේ. ඒතර මේ කවුරුත් වැරදි නැහැ. හැබැයි ඒගොල්ලෝ කතා කරේ එක පැත්තක් විතරයි. මේ හා සමානම දෙයක් සිද්ධ වුණා 19 වෙනි සියවසේ අගභාගයේ සහ 20 වෙනි සියවසේ ආරම්භය 20 වෙනි සියවසේ මැද භාගයේදී. මෙහෙම දෙයක් ඇත්තටම ලෝකේ සිද්ධ වුණා. 1893 දී තමයි ලෝකයේ ආගම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවක් චිකාගෝ නුවර පැවැත්වෙන්නේ. අනගාരിക ධර්මපාලතුමා පවා එම ආගමික පාර්ලිමේන්තුවේදී ලෝකයේ අමතා බුදුදහම පිළිබඳව කතා කළා. ඔබ විශ්වාස කරන්න මේ වෙලාවේදී තමයි ලෝකෙ ගොඩක් ආගම් හඳුනාගත්තේ එකිනෙකාගේ සමානකම් සහ අසමානකම්. මේ හමුව සෑහෙන වශයෙන් බලපෑවා බුදුදහම සම්බන්ධයෙන්.
මොකද බුදුදහම සම්බන්ධයෙන් චීනයේ හිටපු බෞද්ධයෝ ඇත්තටම දැනගෙන ඉඳලා නැහැ මේ දකුණු ආසියාතික කලාප වල මහායාන නොවන හීනයාන යයි කියන්න පුළුවන් විදිහේ යම් ආකාරයක සම්ප්‍රදායන් කීපයක් තාමත් ජීවත් වෙනවා කියලා ඒ අය දැනගන්නේ එතකොට. එහෙම ප්‍රශ්නයක් තිබුණා. ඒ කියන්නේ මේවා ලෝකෙ තැනින් තැන ව්‍යාප්ත වෙලා තිබුණාට මේ හැමෝම එකට එකතු වෙලා sannivedanaya කරමින් කතා බහ කරමින් ගමන් කිරීමක් මෙතන තිබුණේ නැහැ. මේ අයගේ දැනුම් පරාසය පුළුල් වෙන්න පටන් ගන්නේ මෙන්න මේ 19 වෙනි සියවසේ සිද්ධ වෙන මේ වෙනස් වීම සමග. පහුගිය අවුරුදු 200 ඇතුළත තමයි මේ ලෝක මට්ටමින් බුදුදහම මේ විදිහට එකට එකතු කරමින් ගලපමින් හදාරන්න ඕනේ කියන කාරණය ඉස්මතු වෙලා එළියට එන්නේ. යුරෝපයේ සහ ඉන්දියාව ලංකාව වගේ රටවල් වලත් උගතුන් මේ පිළිබඳව අධ්‍යයනය කරනකොට ඒ අය පැහැදිලිව හඳුනාගත්තු එක දෙයක් තිබුණා. ඒ තමයි ලංකාව අග්නිදිග ආසියාතික රටවල් තායිලන්තයේ මියන්මාරය වගේ රටවල් ගත්තාම මේ රටවල් වල ක්‍රියාත්මක වෙන බුදුදහමයි චීනය, ජපානය, කොරියාව වගේ රටවල් වල ක්‍රියාත්මක වෙන බුදුදහම එහෙම නැත්නම් ටිබෙටේ ක්‍රියාත්මක වෙන බුදුදහම ගත්තාම මේ බුදුදහම ක්‍රියාත්මක වෙන්නේ ක්‍රම දෙකකට කියන එක ගැන ඒගොල්ලෝ තේරුම් ගත්තා. එතන ඒගොල්ලෝ නිවැරදි. තාම නිවැරදි එතනදී. හැබැයි මේ ක්‍රම දෙක මොකක්ද කියන කාරණේදී ඒ අයට නිවැරදි අර්ථකථනයක් තිබුණේ නැහැ. සමහරු කල්පනා කරා මහායාන හීනයාන කියන වචන මුල් සූත්‍රවල මුල් සූත්‍ර කියන්නේ මහායාන සූත්‍රවල හම්බ වෙනවා. ඒ හම්බ වෙන නිසා ඒගොල්ලෝ හිතුවා හරි එහෙනම් චීනය ආදී රටවල් වල ටිබෙටේ ක්‍රියාත්මක වෙන්නේ මහායාන බුදුදහම මේ දකුණු ආසියාවේ සහ අග්නිදිග ආසියාවේ ක්‍රියාත්මක වෙන්නේ එක්තරා විදියකට හීනයාන බුදුදහම කියලා ඒගොල්ලෝ හිතුවා අනුගමනය ඒගොල්ලෝ අනුමාන කරා. ඒගොල්ලෝ අනුමාන කරලා ඒ විදියට විග්‍රහයක් හැදුවා. තවත් සමහරු මොකද කළේ ඒගොල්ලෝ භූගෝල නැත්නම් ඒගොල්ලෝ භූ විද්‍යාත්මකව මේ වෙනස විග්‍රහ කරන්න ගත්තා. උතුරු ඉන්දියාවට යනකොට ඒක නෝර්දර්න් බුද්දිසම්. ඒ නිසා මේ නෝර්දර්න් බුද්දිසම් තමයි මේ ටිබෙටේ චීනයේ පැත්තට ගියේ. දකුණු පැත්තේ තියෙන සදර්න් බුද්දිසම් කියලා. ඒ නෝර්දර්න් බුද්දිසම් උතුරු බුද්ධ ආගමයි දකුණු බුද්ධ ආගමයි කියලා මේක වෙන් කරන්න පටන් ගත්තා. මේ විදියට මේ අය මේ සම්ප්‍රදායන් වෙන් කරලා තියන්න පුළුවන් ක්‍රම තමයි හොයන්න පටන් ගත්තේ. මේකට යුරෝපා උගතුන් සෑහෙන දායක වුණා, ඉන්දියානු උගතුන් දායක වුණා, ලංකාවෙන් ආපු අපේ මල්වසේකර මහත්තයා වගේ කේන් ජයතිලක වගේ ලංකාවේ බුදුදහම ගැන ලෝකෙට ගිහින් කතා කරපු උගතුන් කීප දෙනෙකුත් මේ සාකච්ඡාවට යම් පමණකට සම්බන්ධ වුණා. ඒත් මේ අය දකින්න උත්සාහ කළේ නෑ මේවැය තියෙන සමානකම් මේවැය තියෙන සම්මිශ්‍රණ මොනවද කියන එක දකින්න උත්සාහ කළේ නැහැ. ඒ සම්මිශ්‍රණය සමානකම දකින්න පුළුවන් වෙලා තියෙන්නේ ඉතාම මෑතකදී. ඔබ පහුගිය අවුරුදු 20 30 ඇතුළත බොහොම පොඩි කාලයක 20ක් විතර 30ක් කියන්නත් බැරි තරම් 20ක් විතර කාලයකදී මේ මහායානයේ තේරවාදයේ පිළිබඳව කතා කරපු උගතුන් ඒව කතා කරේ කොහොමද කියලා බැලුවොත් ඔබට තේරෙනවා ඇති මේවා අතර සමානකම් වැඩි අසමානකම් වලට වඩා. මම එක උදාහරණයක් කියන්නම්. නලිනක්ෂිදත් මහත්තයා මහායාන බුදුදහම ගැන කතා කරනකොට ඔහු පාදක කරගන්නවා සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය. සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය පාදක කරගෙන ඒක මහායානය පිළිබඳව විග්‍රහයක් සපයන සූත්‍රයක් කියන අරමුණින් එතුමා පැහැදිලි කරන්න හදනවා මහායානයට අනුව තියෙන්නේ එක මාර්ගයයි. ඒ තමයි බුදු වීමේ මාර්ගය, බෝධිසත්ව මාර්ගය. මේ සතරම පුණ්ඩරීක සූත්‍රයේ හොඳම උදාහරණයක් බලන්නකෝ. ඒකේ තියෙනවා මේ ගිනිගත් ගේ පිළිබඳව කතාව. මම ওই හැම එකක් ගැනම පැහැදිලි කරන්නම් පසුව. ඉතින් එහෙම කියලා මේ අර රහත් වීම, පසේ බුදු වීම මේ සියලු මාර්ග ඒවා අදාළ නැහැ. අන්තිමට මේ බුදු වීමේ මාර්ගය විතරයි තියෙන්නේ. ඒ තමයි ඒකායන මාර්ගය. ඒ තමයි පරම මාර්ගය, බෝධිසත්ව මාර්ගය. හැමෝම ඒකට යන්න ඕනේ කියලා අන්න එහෙම විග්‍රහයක් ගේනවා. එතකොට මේ විග්‍රහය දැන් මේ නලිනක්ෂිදත් මහත්තයා කියන්නේ ඒ කාලේ හිටපු ප්‍රවීණම උගතෙක්නේ. ඉතින් ඒ බඳු උගතෙක් ඒ වගේ මතයක් පළ කරා කියලා දැනගත්තාම ලංකාවේ අයත් ඒක දිහා බලාගෙන ඒ විදිහටම ලිව්වා. ඒතර ඒ විදිහට ලෝකයේ උගතුන්ට ඒ කාලේ හම්බ වෙච්ච තොරතුරුත් එක්ක ඒගොල්ලෝ කතා කරපු අර්ධ සත්‍ය එහෙන් පිටින්ම ලංකාවේ ගෙනල්ලා ලංකාවේ පාසල් පොත්වලයි වෙන ශාස්ත්‍රීය පොත්වලයි විශ්වවිද්‍යාල පොත්වලයි හැමතැනකම ලියන්න කියන්න කතා කරන්න පටන් ගත්තට පස්සේ ඒක ස්ථාවර මතයක් බවට පත් වුණා.
අන්නේ ස්ථාවර මතය අවුරුදු ගණනාවක් තිස්සේ ලංකාවේ අධ්‍යාපනය ඇතුලේ කැකෑරෙමින් ඉදිරියට ආපු නිසා තමයි අද වෙනකොට මේවා එළියට ඇදලා දාන්න බැරි තරමට බරපතල දුර්මත බවට පත් වෙලා තියෙනවා. එහෙම නොවේ අපි හිතුවොත් එහෙම ඔබ මහායානයත් එක්ක ගත්තහම තේරවාදයයි මහායානය අතර ඔය කියන විදිහේ කිසිදු ආකාරයක බෙදීමක් නැහැ. එහෙම බෙදලා ඉරක් ගහලා වෙන් කරලා මේ ඉරෙන් මේ පැත්ත මහායාන මේ පැත්ත තමයි තේරවාද කියලා එහෙම පෙන්වන්න පුළුවන් කමක් නැහැ. දැන් මම උදාහරණ කීපයක් ගත්තොත් එහෙම ඔබ බුදුන් වදිනකොට කියනවා නම් යේච බුද්ධා අතීතාච යේච බුද්ධා අනාගතා පච්චුප්පන්නාච යේ බුද්ධා කියලා. වර්තමානයේ සිටින බුදුවරුද කියලා. අන්නේ වර්තමානයේ සිටින බුදුවරු කියලා ඔබ කියනකොටම ඔබ මහායානිකයි. මොකද පාලි අටුවා සම්ප්‍රදාය ඇතුළ ගත්තාම ඒ පාලි අටුවා සම්ප්‍රදාය ඇතුලේ වර්තමානයේ බුදුවරු ගොඩක් ඉන්න බෑ. වර්තමානයේ ඉන්නේ එක බුදුවරයයි. ඒතර වර්තමානයේ බුදුවරු මේ එක සක්වලවල හැම සක්වලකම බුදු කෙනෙක් ඉන්නවා. වර්තමානයේ බුදුවරු ඒ සක්වලවල ඉඳගෙන ධර්ම දේශනා කරනවා කියන ඒ විග්‍රහය අපිට එන්නේ ඇත්තටම මහායානය ඇතුලේ. ඔබ ගෘහ නිර්මාණ ශිල්පය සහ පන්සල් වල ආකෘතිය හොයලා බලුවොත් එහෙම ඒ ආකෘතිය ඇතුලේ අපිට හම්බෙන්නේ වැඩිපුරම මහායාන ලක්ෂණ. කොටින්ම කියනවා නම් සිරස්පතක් සහිත බුදු පිළිමයක් යම් පන්සලක තියෙනවා නම් ඒ පන්සල මහායානයට අයිති පන්සලක්. හේතුව මොකද? ඒ බුදු පිළිමයට උඩ සිරස්පතක් එකතු වෙන්න ඕනේ කියන මේ විග්‍රහය එන්නේ අපිට මහායාන සාහිත්‍ය ඇතුලේ. අපිට බොහෝ බුදු පිළිම හම්බ වෙනවා ඓතිහාසික වටිනාකමක් ඇති පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති බුදු පිළිම ලංකාව වටේම අපිට හම්බ වෙනවා. ඒ බුදු පිළිම වල යට ඕම් තාරේ තුත්තාරේ තුරේ ස්වහා කියලා ලියලා තියෙනවා. එහෙම නැත්නම් ඕම් මණිපද්මේ ස්වහා කියලා ලියලා තියෙනවා. මේවා මොනවද? මේවා වජ්‍රයාන මන්ත්‍ර. වජ්‍රයානයට අයිති මන්ත්‍ර. මහායානය සහ වජ්‍රයානය කියන්නේ මොකක්ද? දෙකේ වෙනස්කම් මොනවද? මම මේවා පැහැදිලි කරන්නම් ඉස්සරහට. නමුත් මම මේ උදාහරණ කීපයක් කියන්නේ. අපිට ලංකාවේ කොහේ හරි තැනක මෛත්‍රී බෝධිසත්වයන්ගේ ප්‍රතිමාවක් හම්බ වෙනවා නම් ඒ මහායානයට අයිති පන්සල්. චෛත්‍ය හැදීමේදී චෛත්‍ය ආකෘතිය සකස් කිරීම කොහොමද හැදිලා තියෙන්නේ? බුදු පිළිමයක් හදනකොට බුදු පිළිමේ ආකෘතිය කොහොමද හැදිලා තියෙන්නේ? මේවා මහායානෙන් ඉදිරිපත් කරපු දේවල්. ඔබට ධානයේ බුදුවරු හම්බ වෙනවා නම් පුරාවිද්‍යා කැණීම් කරනකොට ඒ මහායානයට අයිති පන්සලක්. මේ හැම තැනකම මහායාන ආභාස ලංකාවේ හතර වටේම තියෙනවා. අපි ඇස් ඇරලා බැලුවොත් අපිට පේනවා හැම පන්සලක් ඇතුළෙම අඩු වැඩි වශයෙන් මේ මහායාන ආභාසය කොච්චර ව්‍යාප්ත වෙලා තියෙනවද කියන එක. ඊළඟට ඔබ බුදුන් වඳිනකොට ආශිර්වාද ගාථාවක් හැටියට දේවෝ වස්සතු කාලේන කියන ගාථාව කියනවා. මොකද්ද මේ දේවෝ වස්සතු කාලේන කියන ගාථාව? මේ ගාථාව බෝධිචර්යාවතාරයේ 10 වෙනි පරිච්ඡේදයේදී ශාන්තිදේව හාමුදුරුවෝ කියපු ශ්ලෝකයක් මේ තියෙන්නේ. ශාන්තිදේව හාමුදුරුවෝ දේවෝ වර්ෂතු කාලේන සස්්‍ය සම්පත්ති රස්තුච ස්පීතෝ භවතු ලෝකෝච රාජා භවතු ධාර්මිකහ කියන මේ සංස්කෘත ශ්ලෝකය තමයි ඒ විදිහටම පාලියට පරිවර්තනය කරලා අපි අද පාලියෙන් කියන්නේ. ඉතින් එහෙම බලනකොට තේරවාදීන් කවමදාකවත් මේ මහායාන ආකෘතියෙන් වෙනස් වෙලා ගිහින්නේ නැහැ. මේ මහායාන ආකෘතියෙන් පිට පැනලා තේරවාදීන් කවදාවත් හිටියේ නැහැ. ඒ නිසා මතක තියාගන්න ඔබ හොඳ තේරවාදියෙක් හැටියට ඉන්න ගමන්ම ඔබට හොඳ මහායානිකයෙක් වෙන්න පුළුවන්. තවත් සරලව කියනවා නම් මහායානය කියලා කියන්නේ ඔබ සීමා විරහිතව හිතන කල්පනා කරන පුද්ගලයෙක් බවට පත් වෙනවා කියන එක. ඔබ පාලි අටුවාවේ තියෙන දේ විතරයි ඇත්ත අනිත් හැමදේම බොරු කියලා හිතන්නේ නැත්තම් ඒක පාලියෙන් තිබ්බොත් විතරයි ඇත්ත සංස්කෘතියෙන් තිබ්බොත් ඒක ඇත්ත නෙමෙයි කියලා ඒ වගේ හිතන තැනකට ඔබපත් වෙන්නේ නැත්තම් බුදුහාමුදුරු දේශනා කරපු දේ විතරයි ඇත්ත අනිත් ආගම් වල තියෙන ඒවා ඇත්ත නෙමෙයි ඒවා පිළිගන්න එපා වගේ අන්න එහෙම මතවලට ඔබ වැටෙන්නේ නැත්තම් ලංකාවේ මිනිහෙක් කිව්වොත් විතරයි ඇත්ත ඉන්දියාවේ හරි යුරෝපේ හරි කවුරු හරි කිව්වොත් ඒව ඇත්ත නෙමෙයි වගේ අන්න එහෙම නිකන් ඔබේ දැනුමට ඔබේ ආදරයට ඔබේ හැකියාවට ඔබේ මනුස්සකමට මේ දේවල් වලට ඔබ සීමා දාගෙන වැටකොටු බැඳගෙන ඒ විදිහට කල්පනා කරන්නේ නැත්නම් සන්තෝෂයි ඔබ දැනටමත් මහායානිකේ.
ඒ නිසා මහායානය කියලා කියන්නේ එක්තරා විදියකට මේ හැම දෙයක් දිහාම සීමා මායිම් වැටකොටු නැතුව පුළුල් විදියකට දකින්න පුළුවන් බෞද්ධ චින්තනයක් මිසක බුදුදහම පිළිගන්න ක්‍රමයක් ප්‍රතිපදාවක් එහෙම නැත්නම් පිළිවෙත් පිරීමේ ක්‍රමයක් මිසක සම්ප්‍රදායක් නෙමෙයි. ඒතර හීනයානය කියන්නේ එක්තරා විදියකට එක තැනකට විතරක් සීමා වෙලා එක අරමුණකට විතරක් සීමා වෙලා එක විග්‍රහයකට පමණක් සීමා වෙලා බුදුදහම දකින්න උත්සාහ කරන ක්‍රමයක්. ඒකට තේරවාදයයි මහායානයයි කියන්නේ ওই විදියට බලනකොට අහසයි පොළොවයි වගේ වෙන් වෙච්ච, කැඩිච්ච, බිනිච්ච සම්පූර්ණ ගාවන්න බැරි කොටස් දෙකක් නෙමෙයි. ඒ දෙක නිකන් අපිට එක තැන තියන්නත් බෑ මේක මහායාන මේක තේරවාද කියලා. එහෙම කඩන්න බෑ. එහෙම ගැඩුවොත් අර තක්කාලි බෝල්ට් ඇනයි වගේ වෙනවා. ඒ නිසා පළවෙනි වීඩියෝවේදී මට පැහැදිලි කරන්න ඕනේ මෙන්න මේ කාරණේ විතරයි. දෙවෙනි වීඩියෝවේදී මම පැහැදිලි කරනවා මහායානය කොහොමද බිහි වුනේ, මහායානය බිහි වෙන්න බලපාපු සාධක මොනවද කියන කාරණේ.